ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඉතාම තරඟකාරී විභාගයක්. දැන් වර්තමාන රජයේ පවා මේ තරඟකාරී විභාගය නැති කරනවයි මේවා සම්බන්ධයෙන් මේක වෙනස් කරනවයි කියලා කතා කරාට රජයේ යන්නෙත් මේ විභාගෙත් එක්ක තමයි යන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ ඊයේ සිදුවෙච්ච සිදුවීම තුළ දෙමව්පියෝ ඒ වගේම දරුවෝ ඒ කතා කරපු දේවල් අනුව ඕනෑම සමාජයට පේනවා මේ විභාගයේ තියෙන බරපතලකම. මොකද මේක ඒ තරම් විදියට මේ දෙමව්පියන්ගේ විභාගයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසාම මේ විභාගය සම්බන්ධයෙන් තියෙන අවධානය ඊටාම ඉහළ තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් මම හිතන මේ වෙන විටත් විභාග දෙපාර්තමේන්තුවත් අනිකුත් පාර්ශවයන්ුත් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ පරිශන කරමින් ඉන්නවා. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. නමුත් මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අපි ඇත්තටම වග බලා ගත යුතුයි. මොකද විභාගය තුළ විශ්වාසනීයත්වය තවුරු විය යුතුයි. ඒ විශ්වාසනීයත්වය තවුරු වන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඇත්තට මේ සම්බන්ධයෙන් දරුවන්ගේ පාර්ශවයෙන් තියෙන චෝදනා වගේම අනිත් පැත්තට චෝදනා තියෙනවා. එතකොට නමුත් සියලු දේවල් වගකීම තියෙන විභාග ශාලාධිපතිවරයා අතේ. ඒක නිසා මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වයේ දෙමව්පියන්ගේ පැත්තට අපි යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි කියන්නේ මේ විභාගවලදී කාර්ය මණ්ඩල සහ අනිකුත් කාර්යයන්හි යෙදෙන අය මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි වෘත්තීය සමිතියකට කියන්න කැමති මේ ශිෂ්‍යත්ව විභාගය කියන මේ තරඟකාරී විභාගය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ගැන හැමදාම කතා කරා. මොකද මේකේ ඒ තරම් තරඟකාරීත්වයක් තියෙන මේ ශිෂ්‍යත්ව විභාගය වගේ විභාගයක් ඇවිල්ලා තියෙන්නේ අවමත් ලංකාවේ පාසල් සමානව දියුණු කරන්න බැරි වෙච්ච නිසා. 1943 කන්නංගර ප්‍රතිසංස්කරණවල පැහැදිලිවම ආපු එකක් තමයි අධ්‍යාපනයේ සම අවස්ථාව ඇති කිරීම. නමුත් තවමත් බැරි වෙලා තියෙනවා කිසිම රජයන්ට 1943 ඉඳන්ම පැවති රජයන්ට අධ්‍යාපනයේ සම අවස්ථාව ඇති කරන්න. ඒක නිසා තමයි දෙමව්පියෝ පළමු වසරේදී උත්සාහ කරන්නේ දරුවන්ව කුමක් හෝ ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගන්න. ඊළඟට උන් උත්සාහ කරන ඊළඟ කඩකීම තමයි පාවසර ශිෂ්‍යත්ව විභාගය. මේකෙදිත් උත්සාහ කරන්නේ කෙසේෝ ජනප්‍රිය පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරගන්න. ඊළඟට අපි දාන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ 9ක් හෝ එහෙම නැත්නම් ඉහළ සමාර්ථයක් ගත්තොත් ජනප්‍රිය පාසලකට යන්න. එතකොට ආණ්ඩුවක් ඇටියට ආණ්ඩුව ගෙන්න ඕන ස්ථාවරය තමයි මේ පාසල් සමානව දියුණු කිරීම පැත්තට එන්න. අපි දැක්ක මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් එක රජයන්ගෙන් කරා කිසුරු පාසල් කියලා කරා. ඒ වගේම අපි දැක්ක ළඟම පාසල හොඳම පාසල කියලා සංකල්ප ගෙනාවා. එකක්වත් සාර්ථක වෙලා නැහැ. එතකොට එමනම් යම්කිසි විදියකට පාසල් ජනප්‍රිය පාසල් අතර සියලු පාසල් සමාන කරන්න ඇත්තරම රජයේ මැදිහත් වීමක් කරනවා. අපි දකිනවා මේ ආණ්ඩුව නිරන්තරයෙන් සංකල්ප කතා කරනවා විතරයි. නමුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ඒතර දැන් මේ රජය ආපු යටිත් කොහොම ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් තියෙන තරඟ පිළිබඳව උන් කතා කරා. ඒවා වෙනස් කරනවා කියලා කතා කරා. නමුත් උන්ගේ න්‍යාය පත්‍රය දැන් ඒක නැහැ. මොකද ආණ්ඩුව නිරන්තරයෙන්ම ජනප්‍රිය දේවල් පස්සේ යන තත්ත්වයට තමයි අපි දකින්නේ. ඒක නිසා මේ ආණ්ඩුව බලයටපත් උනේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. එහෙමනම් මේ විභාග ක්‍රමවේදය මේ තරඟකාරීත්වය මේ වෙනකොට විකල්පයක් සාකච්ඡා කරනවා විනා ක්‍රියාමාර්ගයක් නැහැ. අපි දැක්ක ආචාර්ය ඒ.වී. සුරවීර මහත්මයා ජාතික අධ්‍යාපන කොමිසමේ ඉන්න කාලෙත් යම් කිසි දිග තීරණයක් ගෙනාවා මේ ජනප්‍රිය පාසල් සංකල්පය මේ ජාතික පාසල් වලින් එක පාවසරේ ඉවත් කිරීම මේ සියලු දේවල් සම්බන්ධයෙන් යෝජනා ගෙනාවා. නමුත් එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේසා විශාල තරඟකාරී විභාගයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂ අවධානයක් යොමු යුතුයි. ඒ වගේම මේ විභාගය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කළ යුතුයි මේ අධ්‍යාපන බලධාරීන්. නැත්තම් මේ ආණ්ඩුව මේවා නිකන් කටින් කිය කී ඉඳලා හරියන්නේ නැහැ. ක්‍රියාමාර්ගයක් ඇත්තත් මේවා ගත යුතුයි කියන තීරණ එන්නේ. වගේම මේවා ඇත්තටම රැඩිකල් තීන්දුව මේවා. එවැනි තීන්දුව වලට යන්න ආණ්ඩුව බය තත්ත්වයක් තමයි අපිට වෙන්නේ. නමුත් මේ සියලු පාර්ශ්වයන් එක කතා කරලා අඩු ගානේ මේ සම්බන්ධ වෙනස් වීමක්වත් එන්න ඕනේ කියන කාරණාව අපි පැහැදිලිවම මේ විභාගයේ ප්‍රතිඵලය තුළ මේ විභාගය තුළ සිදුවෙන සිදුවීමේදී දෙමව්පියෝ දරුවෝ ඇසුරුන ආකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.